සුබම සුබ දවසක් හැමෝටම. ඉතින් මේ ලස්සන උදෑසන ඔයාලා හැමෝගෙම සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ ඉතින් විශේෂයෙන්ම කම්පල පදිංචි සම්පත් වීරකෝන් මහතා ඒ මහත්මිය ඇතුළු චූටි දුවලා දෙන්නට. ඉතින් ඒ අයගේ මුළු පවුලේම දියුණුව ආරක්ෂාව නිරෝගීභාවය සහ සර්ව ප්‍රකාරයෙන්ම ආශිර්වාදය පතා තමයි මේ පිණ්ඩපාතය අද පූජා කරන්නේ. ඉතින් මේ විශේෂ පිණ්ඩපාත පූජාවට අද මම පාවිච්චි කරන්නේ රයිස්බරි බාත්. ඉතින් මේ හාලකට ෆයිබර් බහුල නිසා කුසගින්න පාලනය කරනවා වගේම ආහාර ද්‍රව්‍යම පහසු කරනවා. ඉතින් මේ රයිස්බරි වලින් සීනි මට්ටම පාලනය කරනවානේ. තායිලන්තයේ ඩයට් කරන කට්ටිය මෙන්න මේ බත් තමයි හැමදාම කෑමට ගන්නෙ. කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ. අපි ඉතින් මේ දවස්වල හැමදාම දිගටම පිණ්ඩපාත පූජා කරන නිසා සමහර කෑම වර්ග කැවිලි වර්ග ගෙදර ගෙනත්ම තියාගත්තා. මේ ඉතින් ඒ වගේ චොකලට් එකක්. තව ඉතින් මෙන්න මේ බිස්කට් එක තියෙනවා. ඒක නිකන් අර ලංකාවේ ලෙමන් පෆ් එක වගේ. හැබැයි ඊට පොඩ්ඩක් හයියි. මම පුදුම ආසාවක් තියෙන්නේ මේකට. මොකද මේකේ බටර් උයි සීනිනේ තියෙන්නේ. තව ඉතින් මෙන්න මේ ඩිඩෝ ඔරෙන්ජ් ජූස් එකක් තියෙනවා. මේ තමයි ෆ්‍රයිඩ් සීවීඩ්. මේවා ඉතින් ස්නැක් විදියට කන්නත් පුළුවන්. නැත්නම් අර ජපාන් බත් වගේ උතලා කන්නත් පුළුවන්. තව ඉතින් මෙන්න මේ වගේ පොඩි වතුර බෝතලයක් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අද නම් නැගිට්ටේ පාන්දර 5ට. මොකද මේ වෙලාවේ නැගිටින්න බැරි වුණොත් අනිවාර්යෙන් පිණ්ඩපාතේ පූජා කරන්නට පහු වෙනවා. දැන් වෙලාව ඉතින් 6යි. ඉක්මනට ඉතින් මම යන්න පිටත් වුණා අපේ පොළට. මොකද ඉතින් අපේ පිණ්ඩපාතේ තාම ව්‍යංජනයක් නැහනේ. මම ඉතින් මුලින්ම බැලුවේ මේ පළතුරු කඩේ මොනවද තියෙන්නේ කියලා ගන්න. එතන අයිනේ තිබුණා මෙන්න මේ මාළුව. කොටිම කියනවා මේකට කියන්නේ යම් ප්ලඩු ෆූ ක්‍රිස්පි කැට්ෆිෂ් සලාදය. ඉතින් මේ කැට්ෆිෂ් එක සිහින් විදියට අඹරලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක බැදගත්තට පස්සේ හරියට නිකන් ස්පොන්ජ් එකක් වගේ. ඉතින් මේක සලාදයක් වගේ හදාගන්න ඒකට දෙනවා අමු අඹ හීනියට කපලා බැදපු රටකජු රතු ලුණු මිරිස් මේ ඔක්කොම දාලා ඇඹුලක් හදනවා. ඒක ඔය මාළු කුඩින් දැම්මට පස්සේ පට්ටම රසයි. ඉතින් මේ ඔක්කොම දාපුවම ඒක බාත් 65ක් වෙනවනේ. ඊට පස්සේ ඉතින් මම මේ ව්‍යංජන කඩේට ආවා. මේ කඩෙන් නම් මම ඉතින් කැම අරගෙන නැහැ මීට කලින්. අද පොඩ්ඩක් කාලා බලමු රස කොහොමද කියලා. පස්සේ පිණ්ඩපාතේ පූජා කරන්න ගන්න පුළුවන් නේ. ඉතින් ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි අයි මේ රත්තල දෙන කැම මේ වගේ ඉටි බෑග් වලට දාන්නේ කියලා. ඉතින් මේ බෑග් සාමාන්‍යයෙන් හදලා තියෙන්නේ ගොඩක් රස්නෙට ඔරොත්තු දෙන විදිහට. ඉතින් මේ ඔයාලට කියන්නේ තුන් කෑන් කියලා. තුන් කියන්නේ බෑග් එකට, කෑන් කියන්නේ ව්‍යංජනයට. ව්‍යංජන දාන්නම තමයි මේවා හදලා තියෙන්නේ. ඉතින් මේ ගත්ත චිකන් ව්‍යංජනේ බාත් 40යිනේ. ඉතින් මම මේ පළතුරු කඩෙන් දොඩක් කිලෝයක්වත් ගත්තා. ඒකට නම් බාත් 30යි. අපි ඉතින් ගෙදර යනකොට බත් එක හොඳට ඉදලා තියෙයි. ඉතින් මේ අතරේ අපි කෝටිපති ගාතාවක් කියමු නේද? නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්පතිච්ඡාමි නාසංසිමෝ බ්‍රහ්මා ච මහා දේවා සප්පේ යක්ඛා පලායන්ති. බ්‍රහ්මා ච මහා දේවා අභිලාභා භවන්තු මේ. මහා පුඤ්ඤෝ මහා ලාභෝ භවන්තු මේ. මිතේ භාහු හති පුත්ත මාආ නමෝ පුත්තාය විරාතයෝ විරඛෝනායං විරහිංසා විරාථාසි විරාථාසා විරයිතියෝ පුත්තස්ස මානි මාම පුත්තස්ස සවාහෝම් සම්පචිච්ඡාමි පෙම් පෙම් පාපා ආලල. ඉතින් මේ පිණ්ඩපාතේ දකින්නකොටම හාඳුර කිව්වේ හොඳට ලස්සනට වීඩියෝ කරලා මේ උතුම් පිණ්ඩපාත දානය පූජා කරන අපේ රොෂාන් මහත්තයාට පෙන්වන්න කියලා. Karena asap video udah terdesak terlalu data sunate kalau yo tuki kita yo ko tiba tiba kita lo mawasan kita yo yang itu kan saya kita lakukan tadi tak yang tukang pelang tina yo jangan no tukang kita yo tetap saja ayo jadi sisi kawan tu kawan tu tak pamang lah tak patewata tak patukan kawena tak tu kita tak sama juga ඉතින් හාමුදුරන් වහන්සේ විශේෂයෙන්ම මේ පිණ්ඩපාත පූජාවට සහභාගී වුණ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ආයු වර්ණ සැපය බලය සියලුම දේවල් ලැබෙන්න කියලා පින් දුන්නා.